කරගන්න බැරි අමානුෂීය විදිහට වෙන් වෙලා යන්න ඇති. ඒ හැම කෙනෙක්ම තිබිලා තියෙන කැමැත්තක් විතරයි. ආදරේ විතරක් ඉතුරු කරගන්න. පහුගිය දවස්වල ඔය තරුණේ දුක නැ කැමැත්තයි ආදරේ වෙන් කරලා තියාගත්තා. විදේශ රටකට ගියා. ඒ ගිහිල්ලා අවුරුදු කිහිපයක් මහන්සි වෙලා තමන්ගේ පෙම්වතිය ගෙන්න ගන්න ඕන හින්දා පෙම්වතිය ගෙන්න ගන්න ඕන නිසා ටිකට් එක දාලා වීසා කටයුතු කරලා මට ෆොටෝ වගේක් එවලා තියෙනවා. ඒ පෙම්වතිය කැමති ඇඳුම් සපත්තු කාමර ඒ විදිහ සේරම ලෑස්ති කරලා ටිකට් එකක් දාලා ඊට පස්සේ කොහමරි වෙන කාත් එක්ක හරි සම්බන්ධයක් පවත්වලා ඒක අර තරුණයාට ආරංචි වෙලා තරුණයා මට කියනවා හාමුදුරුවනේ මේ ටිකට් එක දාලා තිබ්බේ ඒ වෙන ප්‍රේම සම්බන්ධතාවයක් නඩත්තු කරපු අර තරුණයාම යම් කිසි ඡායාරූප වගේක් එවලා අර කොල්ලමෙන් අහනවා මං කොහොමද මේක දරාගන්නේ පැහැදිලි කරලා දුන්නා. ඒ තරුණිය තුල ඔයාට තිබිලා තියෙන්නේ කැමැත්තක් විතරයි. ආදරයක් තිබිලා නැහැ. ඒ තරුණිය තුල තිබිලා තියෙන ඔයාට ආශාවක් විතරයි. ඔව්. පස්සේ කොල්ලා කිව්වා හාමුදුරුවනේ වැඩිපුරම මට ලං වෙන්න පටන් ගත්තේ මම මේ රට ආවට පස්සේ කිව්වා. දැන් ඉඳන් වෙන් කරන්න කැමැත්තයි ආදරයයි. මනුස්සයෙකුට කැමති වෙන්න වෙනස් වෙනවා කියන එක දැනගන්න. මොකද මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවා. අම්මා තාත්තා වෙනස් වෙන්නේ නැද්ද? ඔයත්තන්ට සමහර විට ආදරේ